ගයිස් මේ ක්‍රිස්මස් වෙලාවේ කට්ටියම රතිඤ්ඤ දානවා. හරිද? මේ රතිඤ්ඤ දාද්දි සේෆ්ටි රතිඤ්ඤස් තියෙනවා. ඒ නිසා අපි 6ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒක පත්තු කරන්න යන්නේ. part 2 වීඩියෝ එකේ ලොකු රතිඤ්ඤ ටිකක් අරන් ඇවිල්ලා ඒක පත්තු කරමු. හරිද? දැන් පළවෙනියට අපි පත්තු කරන්න යන්නේ මොනවද? අපි බලන්නේ රතිඤ්ඤ පත්තු කරමු. පළවෙනියට රතිඤ්ඤ එකක් පත්තු කරන්න යන්නේ බලන්න. හරිද? පළවෙනියට රතිඤ්ඤ පත්තු කරන්න යන්නේ. ඩිස්ක්ලයිමර් එකක් දාගන්න මේ පරිස්සමින් පොඩි ළමයි මේවා try කරන්න එපා වෙන පරිස්සමින් පත්තු කරන්න. එච්චර අලගන්න කොල්ලෝ. අන්න ඒක. ඒක ගියා මොකොල්ලෝ හැලට. guys ඒක නම් හම්බෙන්නේ නැහැ ආයෙමත්. ගියා I think කියන්න බැරි දුරකට. තුම්ලසේ පත්තු කරන්න යන්නේ. ඒක නිකන් try කරන්න යන්නේ. run ගන්නවා නම් ඔයගොල්ලෝ හොඳ තැනකින් ගන්න guys. එයි නම් ඒක පුස් කාලා එච්චර දුරට දුවලත් වැඩක් නැහැ. බලන්න අපි දාන්න යන්නේ විසිල් ලාස් කූරක්. පොඩක් ඉන්න විසිල් ස්කෝර් එකක් දාන්න යන්නේ දැන්. ඒකත් හරි. එහෙනම් අපි කොල්ලේ බලාගෙන guys පාරේ දාද්දී පොඩ්ඩක් බලාගෙන දා. වාහනවල එනවා. පොඩක් ඉන්න ත්‍රිල් එක ගියන් පස්සේ දාමු. දැන් අතේ තියලා යවන්න යන්නේ කට්ටිය මේක යවනවා. ඒනොත් පොඩ්ඩක් පරිස්සමෙන්. කට්ටිය දැන් ඔක්කොම පුස් වෙලා තිබ්බේ මේකත් පුස් වුණා නම් මගේ අතේ කරයි. අම්මෝ ඒක දැක්කනේ. ඒක නම් එච්චරට ගියේ නැහැ. සේෆ්ටි බලාගෙන guys. පොඩි චක්‍ර දාන්න යන්නේ අපි දැන්. චක්‍රමෙත් බලාගෙන. right. අපි දැන් දාන්න යන්නේ කොල්ලෝ විසිල් චක්‍ර දාන්න විසිල් චක්‍රයක්. මේක දෙපැත්තෙන් කැරකිනවා. ammo. ඒකේ ඡද්ද විතරයි ආවේ guys. ඒකත් එච්චර මේක ගන්න නැහැ. මයි සරපුවත් ගලවුණා. guys ඔයගොල්ලෝ රතිඤ්ඤයම ගන්න ඕන හොඳ තැනකින් ගන්න නැත්තම් සේෆ්ටි නෑ guys. දැක්කනේ. ඔක්කොම හෙඩ මෙහෙට යනවා. තව සමහර ඒවා පත්තු වෙන්නේ නැහැ. safety first. මේකත් එක්ක වීඩියෝ ඉවරයි. ඊළඟ වීඩියෝ එකට කමෙන්ට් කරන් යන්න. subscribe කරන්න අමතක කරන්න එපා. part 2 වීඩියෝ එකේ ලොකු රතිඤ්ඤ ටිකක් අරන් ආවිලා අපි වීඩියෝ එක පෙන්නන්න. bye guys.